හරි. අපිට දැන් මේ ලයින් එකේ කොපි ටිකක් ගන්න තියෙනවා. ඔන්න මම කොපි කළා, පේස්ට් කළා. දැක්කද? හරි. මෙතන එතකොට ඒජ් වෙනුවට ප්‍රයිස්. නේම් වෙනුවට නේම්. දැක්කද? මෙතන නේම් එක ඔයාලට කැමති විදිහට හදාගන්න. මේක වේරියබල් එක නෙමෙයි, මේක ඔයා දාන වචනයක් විතරයි. මේ කැපිටල් කරලා ඒක ඕනේ හදාගත්තා. හැබැයි මෙතන තියෙන්නේ ඔයාගේ වේරියබල් එක. මේ තිබ්බ එකම වෙන්න ඕනේ මෙතන තියෙන්නේ. මේ තිබ්බ එකම වෙන්න ඕනේ මෙතන තියෙන්නේ. සිම්පල් කැපිටල් වෙනස් කරන්නත් බෑ. තේරුණාද? හරි. ඔන්න මම දැන් රන් කරපුවාම මේ ටික දැන් print වෙනවා ලස්සනට. එක පේලිට print වෙන්නේ. යටියට ඕනනම් ඔයාලට පුළුවන් මේකට තව දෙයක් එකතු කරගන්න. තව string එකක් එකතු කරගන්න පුළුවන් /n කියලා. /n කියලා කියන්නේ මේක විශේෂ අකුරක් මේක. මේවට අපි කියනවා escape characters කියලා programming වලදී. මොනවද කියන්නේ? escape characters. අර BR වගේ HTML වල BR වගේ අලුත් ලයින් එකක් ඕපන් කරන්න පුළුවන් escape character එකක් තමයි මේක. ඒක string එකක් විදිහට තමයි අපි print කරන්නේ. මොකක් විදිහට print කරන්නේ? string එකක් විදිහට print කරන්නේ. ඉතින් මේකටම මම මේ angle bracket දෙක දාලා මම මොකද කළේ? මේකටම එකතු කළා තව /n එකක්. එතකොට ඒක අලුත් ලයින් එකක print කරලා ඉවරලා අලුත් ලයින් එකකුත් print කරනවා. ඒකයි වෙන්නේ. අලුත් ලයින් එකක් print කරනවා. අලුත් රූලක් අරිනවා. හරි? හරි. ඔය ප්‍රෝග්‍රෑම් එකට එකත් ඇඩ් කරගන්න. හරි. අපි මාතෘකාවට එනවා ගන්න පොත operator types in C++. operator types in C++. operator types in C++. දැන් කියන්න ඕනේ වාට තියෙන උපරිම වේගය. තේරුණාද? වාට තියෙන උපරිම වේගය ලියන්න පටන් ගන්න. we have 6 pane නැත්නම් operator types කියලා මොනවද ලියන්න ඕනේ? 1 2 3 4 5 6 operator types 6යි. මොනවද? arithmetic operators, assignment operators, comparison වරහ ඇතුළේ relational operators. නැත්නම් ඇලිදා ගෙවුවත් කමන්නේ. logical operators, increment and decrement operator. ඔය පහ විතරක් ලියා ගන්න. ඔය පහ විතරක් ලියා ගන්න. arithmetic operators, assignment operators, comparison operators, logical operators, increment, decrement operators. හරි. ඔකේ පළවෙනි හතර අපි කරනවා.
හරි නේද පුතේ? හරි මේ මම දැන් මේක YouTube එකේ රෙකෝඩ් කරන හින්දා වාට ලියා ගන්න වැඩ කටයුතු ටික කරන්න බැරිද YouTube එකෙන් බලලා? පුළුවන් නේද? හැමෝටම YouTube access තියෙනවනේ. ගැටලුවක් නැහැනේ. හරි. මම ඒතර පෙන්නගෙන යන්නම් දැන් මොකද ටිකක් කලින් ඉක්මනට කරන්න වෙලා තියෙනවනේ අපිට arithmetic operators කියන්නේ ගණිත කර්ම. ඔයාලා දන්නවනේ එකතු කරනවා අඩු කරනවා වැඩි කරනවා බෙදනවා වගේ දේවල් ටික. හරි? එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම. ඊට අමතරව ටිකක් අලුත් දෙයක් තියෙනවා මේ මොකද්ද? modules කියලා. modules කියන්නේ remain එක. remain එක කියන්නේ යමක් බෙදලා ඉතුරු. 10 දෙකෙන් බෙදපුවම ඉතුරු කීයද? බිංදුවයි. 10 තුනෙන් බෙදුවම ඉතුරු කීයද? 1යි. එතකොට 10 මේ සංකේතය දාලා 10 mod 3. දැන් මෙහෙම බැලුවොත් මේ අපි ගමු මෙහෙම. මම මේ ප්‍රෝග්‍රෑම් එක චුට්ටක් වෙනස් කරගන්න. හරි? int x y double z equal x divided by y. හරි? රිසල්ට් එක මම print කර ගන්නවා මොකද්ද? කාටද කියන්න පුළුවන්ද? z එක නේද? හරි. ඔන්න z එක print කරගත්තා. පැහැදිලිද? රිසල්ට් එක කොහෙද තියෙන්නේ? z එකේ නේද තියෙන්නේ? හරි. රිසල්ට් එක 6යි. ඇයි ඒ? 20 තුනෙන් බෙදපුවම 6යි. 20 තුනෙන් බෙදපුවම 6යිද? x බෙදීම y. 20ට 3 අරක් 6යි තමයි. හරි? ඉතුරු තියනවද? ඔව්. මම මෙතන ගන්නවා මෙහෙම මේ. ඉතුරු කීයද? 20 තුනෙන් බෙදලා ඉතුරු කීයද? දැක්කද? දරුවනේ පැහැදිලිද මේ? 20 තුනෙන් බෙදලා ඉතුරු. මෙතන තියෙන 20 මෙතන තියෙන 3. එහෙම නේද? හරි. 20 තුනෙන් බෙදලා ඉතුරු. ඔන්න මොඩියුල්ස් කියන්නේ ඒකයි. හරි? ඊට පස්සේ assignment operators. assignment operators කියලා කියන්නේ දැන් මේ තියෙන assignment operator එකක්. මේ x සමානයි 20යි කියන්නේ තනි සමාන කිරීමක් කියන්නේ assign කරනවා. තනි සමාන කිරීම කියන්නේ මොකද්ද? assign කරනවා. x වලට 20 assign කරනවා. එතකොට x ඇතුලේ තියෙන කීයද? 20යි. පැහැදිලිද? මෙන්න මෙහිමත් අපිට පුළුවන් කරන්න. හරි? ඔන්න මම x print කරලා පෙන්නන්නම්කො මෙතන. හරි? දැන් x print කරුවොත් කීයද පෙන්නන්න ඕනේ? 20 පෙන්වන්න ඕනේ. මම මෙහෙම කරනවා. x සමානයි x ධන 10යි කියලා දානවා. දැන් කීයද පෙන්වන්න ඕනේ? 30යි. ඇයි ඒ? x වලට එකතු කළා x වල තියෙන අගයට තව 10ක්. මේ x සමාන x ධන 10යි. ඔය දේ අපිට කරගන්න පුළුවන් හරි සරලව මෙච්චර දිග කෝඩ් එකක් ලියන්න නැතුව මෙන්න මෙහෙම. දැක්කද? එතන මේ ඔපරේටර් එක මේකට අපි කියන්නේ මේකේ දීර්ඝ වශයෙන් මේක වෙන්නේ මොකද්ද? x සමානයි x සමානයි x ධන 10 කිව්වා වගේ වැඩක් මේ වෙන්නේ. x වලටම තව 10ක් එකතු කරලා x වලටම දාන්න කියලා. මේ assignment operator එකකින් කරගන්න පුළුවන්. දැක්කද? පැහැදිලිද? හරි. ඉතින් මේකම අපිට කරගන්න පුළුවන් මේකට ඉතින් එක එක operators පාවිච්චි කරන්න පුළුවන් කලින් ඉගෙන ගත්ත arithmetic operators. x වලටම x වලින් 15ක් අඩු කරලා දාන්න. දැන් කීය දෙන්න ඕනේ? 15යි. ඇයි ඒ? x වල 20යි මේකෙන් x වලට 10ක් එකතු වුණා 30යි ආයෙමත් x වලින් 15ක් අඩු කළා. තේරුණාද? x වලින් 15ක් අඩු කළා කියන්නේ ඒක x වලට assign කරනවා. තේරුණාද? x වලටම x වලින්ම 15ක් අඩු කරලා ඒකටම අඩු කරලා ඒකටම දානවා. වෙන වේරියබල් එක නෙවෙයි වෙන ඒකටම දානවා. ක්ලියර්ද? හරි. ඔන්න එනම්
ඒ වගේ ඉතින් සමාන කිරීම එකතු කරලා දාන්න, අඩු කරලා දාන්න, ගුණ කරලා දාන්න, බෙදලා දාන්න, රිමේන්ඩ් එක දාන්න. දැක්කද? විදියට තියෙනවා assignment operators ටික. assignment කියලා කියන්නේම variable එකක values ටික පවරනවා කියන එක. clearද? පවරන්න පුළුවන් විදි තමයි මේ තියෙන්නේ. comparison operators. යම් කිසි දෙකක් සමානද කියලා අහන්න පුළුවන්. equal. දැක්කද? අසමානද? මම එකක් දෙකක් කරලා පෙන්නන්න. හරි? අපිට අහන්න පුළුවන් මෙහෙම. මම කෙලිම print එකේම අහන්න. හරි? x equal y. x equal y. තීරෝ මේකටත් 20ම දාලා බලන්න. එකයි. එක කියලා කියන්නේ true, බිඳුව කියන්නේ false. තේරුණාද? මේ බලන්න. මම මෙතන කෙලින්ම රිසල්ට් එක මෙතන මේ වරහන් දාලා ගත්තේ. ඇහුවා x සමානද y ට. තේරුණාද? දෙකම සමාන දාලා ගත්තා. ඒතර එක ආවා. එහෙම නැත්නම් සමාන නැතුව අපි ගන්නවා x 50යි y 50යි x 20යි y 50යි අසමාන කරලා ඒතර 0. දැක්කද? x අසමානද y? මේ x අසමානද y? ඒතර එකයි. ඇයි අසමානයිනේ? x වැඩිද y? මේ x වැඩිද y? දැක්කද? x අඩුද y? x වල ගන්න අඩුද y වලට වඩා? ඉතින් ඔන්න ඔයවට අපි කියනවා මොනවද? මෙන්න මේ ටිකට කියනවා මොනවද? comparison operators එහෙම නැත්නම් relational operators. දැන් ඔයාලා exam එකේදී ඇහුවොත් මේ Python මොනවද මේ C++ වල තියෙන data වර්ග තුනක් විස්තර කරන්න කියලා පුළුවන්ද? මොනවද වර්ග තුනක් කියන්න බලන්න මට? int, string, double. ඒවා පාවිච්චි කරන මොනවද කියලා කියන්න පුළුවන්ද? int පාවිච්චි කරන මොනවද? පූර්ණ සංඛ්‍යාවක් hold කරගන්න. තමයි whole number එක hold කරගන්න තමයි int පාවිච්චි කරන්නේ නේද? හරි. ඔයාලට කිව්වොත් මේ operators තුනක් විස්තර කරන්න කියලා පුළුවන්ද? හා මට කියන්න මේ relational operators තුනක් විස්තර කරන්න කිව්ව පුළුවන්ද? equal එක මොකටද භාවිතා කරන්නේ? මේ මෙන්න මේ operator එක. යම් කිසියම් values දෙකක් සමානද කියලා check කරන්න. to check two values whether it is equal. තේරෙනවද? values දෙකක් සමානද කියලා check කරන්න තමයි. පැහැදිලිද? හරි. ඔයාලා ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලි නේද? values දෙකක් සමානද? values දෙකක් අසමානද කියලා. ඒතකොට මට කියන්නේ මෙන්න මේක පාවිච්චි කරන්නේ මොකටද කියලා කියන්නේ? right. තේරෙනවද? එක value එකක් තව value එකට වඩා greater than ද කියලා check කරන්න. තේරෙනවද? to compare two values whether one value is greater than the other. තේරෙනවද? values දෙකක් compare කරන්න. මොකටද පාවිච්චි කරන්නේ? to compare two values to check whether one value is greater than the other. Clear? හරි. logical operators. conditions දෙකක් එකතු කරන්න භාවිතා කරනවා. logical operators මතකද අපි කතා කළා? ඒ අර අපි කතා කළේ කොහොමද? and or not නේ? and or not. right. අපි මෙහෙම හිතමුකෝ. ප්‍රකාශන දෙකක් තියෙනවා නේ. මම මෙතනදී ගන්නවා int එකක් ගන්නවා. a කියන ප්‍රකාශනයට මම දා ගන්නවා x සමානයි y. int boolean වලින් ගන්න. true false නේ මෙතන එන්නේ. හරි. b කියන ප්‍රකාශනයට මම ගන්නවා x less than the y කියලා. හරි. මම මේක print කරලා බලනවා. print කර ගන්නවා ඉස්සෙල්ලාම print කරලා බලනවා a. a වල තියෙන්නේ බිඳුව. දැක්කද? මම මෙතන ගන්නම් a කියලා. මෙතන ගන්නම් b කියලා.
කියලා B කියන එකේ මොකක්ද තියෙන්නේ කියලා බලනවා. දෙකේ තියෙන්නේ 0.1 දැක්කද? A වල 0 B වල 1. ඊළඟ එකේ මම print කර ගන්නවා and එකක්. and කියන ඔපරේටර් එකකින් මේ දෙක join කරලා. and කියන ඔපරේටර් අපි ගන්න ampersand mark දෙකක්. හරි? මේක වරහන් දා ගන්න ඕනේ අපි. ඔන්න A and B තමයි මම දැන් අහන්නේ. හරිනම් එන්න ඕනේ මොකද්ද? බිංදුව. ඇයි ඒ? ඇයි බිංදුව එන්න ඕනේ? ඔයාලා දන්නවා බිංදුවයි එකයි ඇන්ඩ් වුනහම බිංදුවයි. බූලියන් වල ඉගෙන ගත්තානේ. අපි මේකට O එකක් දාමු. මේ තියෙන්නේ O එක. A O B මොකක්ද එන්න ඕනේ? O එකේදී කොහේ හරි එකක් තිබුණොත් එකයිනේ. ඔන්න පැහැදිලිද? මේ ක්ලියර්? ඇන්ඩ් එක කන්ඩිෂන් දෙකක් එකට ජොයින් කරනවා ඇන්ඩ් එකෙන්. කන්ඩිෂන් දෙකක් එකට ජොයින් කරනවා O එකෙන්. රිසල්ට් එක අවුට් වෙන්නේ ඇන්ඩ් එකෙන් ජොයින් කරුවොත් දෙකම true වුණොත් තමයි true වෙන්නේ. O එකෙන් ජොයින් කරුවොත් අර සාමාන්‍ය බූලියන් වල ඉගෙන ගත්ත සීන් ඒවයි. O එකෙන් ජොයින් කරුවොත් මොකක් හරි එකයි නම් එකයි. ක්ලියර්ද? හරි. not එක කියලා කියන්නේ මේක නැතාර්ථය. හරි. ඔයාලට මෙහෙම not එකේ ගන්න පුළුවන් මෙහෙම දෙයක් නේ. not a. හරි. ඔන්න මම මේක print කරනවා a නෙමෙයි not a. not a. දැක්කද? a වල තියෙන ඔයාලා දන්නවනේ a වල තියෙන මොකද්ද? a වල තියෙන බිඳුව not a වල තියෙන මෙතන a. not a වල තියෙන්නේ එහෙනම් 1. මේ a not a. a බිඳුව නම් not a කීයද? 1යි. ක්ලියර්ද? අනිත් පැත්ත හරවනවා. හරි මේ ටික එතන ඔයාලා නිමාඩුව කරලා බලන්න. නැත්තම් නිකන් නැවත මගේ ලෙසන් එක බලන්න. බලලා පොඩි නෝට් එකක් දාගන්න පොතේ. තේරෙනවද? ඒ පොඩි නෝට් එකක් දාගන්න. ඔය ටික තමයි ඒකට කියන්න තියෙන්නේ. තව පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මම දැන් කියලා දෙන්නම්. හරි. ඒ ටික එතන ඉඳන් මේ ටික ඔයාලා ගෙදර ගිහිල්ලා බලලා ලියා ගන්න. මේ ටික දැන් මාත් එක්ක කරලා බලලා ලියන්න ඕන. හරි.
හරි මම කියලා දෙනවා user ගෙන් input එකක් ගන්න කොහොමද කියලා program එකේ. හරි. ඔන්න මම මේ තියෙන සියල්ලම මකනවා. හොඳට බලා ගන්න. user ගෙන් input එකක් ගන්න කොහොමද? අපි මම cout එකක් ගන්නවා මෙතන. පොඩි සරල program එකක් මම මේ කියලා දෙන්නේ. Please enter first number. ඒක හරිනේ. මේ දක්වා කියපු කෝඩ් වලින් අලුත් දෙයක් නැහැ මෙතන. Please enter first number. දැක්කද? ඔතේ පැහැදිලිද? මේ cout එකනේ ගත්තේ. enter number first ඕනේ නැහැ. enter a number. හරි. enter a number. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් user ගෙන් input එකක් ගන්න මෙන්න මේ විදිහට අහන්න. හරි. ඒකට අපි භාවිතා කරනවා CIN කියලා. sin කියලා. එතන input කරන්න. input ගන්න. මොකද input ගන්නේ number 1 කියන variable එකට input ගන්න number 1 define කරලා නැහැ. අපි number 1 මෙහෙන් define කරගන්න ඕනේ. හරි. මම number 1 define කරන්නම් මෙතනින් උඩින් අපි කොහොමද හැදුවේ int num1 number 1 කිව්ව මොකද්ද මගේ variable එක. තේරෙනවද? num1 වාට ඕන x දාන්න පුළුවන් y දාන්න පුළුවන්. හරි. ඔන්න දැන් එකක් නැහැ. දැන් ඔයාලා හදපු හැටි බලන්න int num1 num1 කියලා variable එකක් හදාගත්තා. මම value එකක් දැම්මද? value එකක් දානවා නම් දාන්නේ කොහොමද? කොහොම? variable එක හදනවා විතරක් නම් මෙහෙම නවත්තන්න පුළුවන්. ඔච්චරයි. variable එක හැදුනා නමුත් value එකක් දාලා නැහැ. තේරුණාද? හරි. ඊට පස්සේ පොඩි user message එකක් එළියට දෙනවා enter a number කියලා. නැත්නම් අපි දන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ sin කියන එක මම activate කරනවා. හරි. මේක මම කමෙන්ට් කරලා පෙන්නන්නම්. කමෙන්ට් කරනවා කියන්නේ ඒක රන් වෙන්නේ නැහැ. කමෙන්ට් කරනවා කියන්නේ මොකක්ද? ඒක රන් වෙන්නේ නැහැ. කමෙන්ට් කරනවා රන් වෙන්නේ නැහැ. දැන් මෙතන කර්සර් එක තියෙන්නේ නැහැනේ. හරි. මම මේක කමෙන්ට් අවුට් කරනවා කියන්නේ දැන් මේක රන් වෙනවා. හරි. රන් වෙනවා. දැන් මෙතන කර්සර් එකක් එනවා දැක්කද? ඇයි ඒ? දැන් බලන් ඉන්නවා යූසර් යම මෙතෙන්ට එන්ටර් කරනක. මම දෙනවා 10යි කියලා. හරි. ඒක එකක් නැහැ සක්සස්ෆුලි ඉවර වුණා වැඩි. තේරුණාද? ඉතින් මේ දුන්න නම් එක print කරගන්නේ කොහොමද? ඔයාලා දන්නවා cout angle bracket මේ පැත්තට input කරනකොට මේ පැත්තට දැක්කද? output එක ගත්තී මේ පැත්තට. හරි? මම print කර ගන්නවා මොකද්ද? num1 10 එන්ටර් කළා. ඔන්න 10 අවුට් කළා. දැක්කද? ඔන්න මට මෙතන තව මැසේජ් එකක් දෙන්න පුළුවන් මෙහෙම. You entered num1. ආ එන්ටර් කරුවේ num1. ඔන්න මම එන්ටර් කරනවා 25. You entered 25. දැක්කද? ආ එන්ටර් කරේ 25. ප්‍රෝග්‍රෑම් එක පැහැදිලිද? මේ variable එක හදාගත්තා. enter කරන්නයි කියලා cout message එකක් දුන්නා. enter කරන්න කියලා කියන්නේ මේ line එකෙන් මේ cin. enter කරන්න කියලා කියන්නේ මොන line එකෙන්ද? cin. ඒ enter කරන එක අපි දාගන්නේ මොකේද? number 1 එකට දාගන්නවා. cout එකක් ගන්නවා අපි. cout කියන එක දන්නවනේ. cout එකක් ගන්නවා වචන දෙකයි you entered කියන එකයි අර enter කරපු num1 එකේ තියෙන value එකයි. දෙක එකතු කරලා output එකක් ගත්තා. successfully return කරා. දැක්කද? 0 return කරනවා කියන්නේ program එක ඉවරයි මේ. දැක්කද? clear නේද පුතේ? හා. පුංචි program එකක් හදාගන්න user input එකක් ගන්න මේ ටික අමතක වෙයි. මේ ටික ඕනමයි. මම main එක විතරයි පේන්න තියන්නේ. හදාගන්න බලන්න හැමෝම. ඔය program එක හදලා user enter කරන value එක ඇතුළට ගන්න බලන්න. හරි දැන් ඔන්න මේ වගේ පුංචි ප්‍රෝග්‍රෑම් එකක් මම දැන් ලියලා තියෙනවා මේ මොකටද ලියලා තියෙන්නේ user ගේ input එක ගන්න හරි user ගේ input එක ගන්නේ cin කියන එකෙන්නේ හරි දැන් මම මේ line by line මේක explain කරන්නම් මේක ඔයාලා දන්නවා සාමාන්‍ය පරිදි num1 කියලා integer එකක් හදාගෙන තියෙන්නේ එතනින් cout එකක් දාලා තිනවා enter number කියලා ඒක මෙතන පෙන්නනවා හරි දැන් මම මේක run කරන්නම් බලන්න මේ enter number හරි දැන් 10 වගේ නම්බර් එකක් මම දෙනවා ගැටලුවක් නැහැ මේක එන්ටර් වෙනවා. එතකොට you enter number කියලා දෙනවා. ඔන්න මම එන්ටර් කරනවා 10 කියලා අවුට් වෙනවා. හරි.
එතකොට CIN කියන එක භාවිතා කිරීම තුළ තමයි මේ user ගේ input එක ගන්න පුළුවන්. හරි? userට input ගන්න අවස්ථාව දීලා තියෙන්නේ ඒකත් එක්ක. මේ බලන්න ඔය. හරි. එතකොට මේ enter number කියලා hold වෙලා ඉන්නේ මොකද program එක මෙන්න මේ line එකේ ඉන්න. CIN හින්දා. මේ CIN කියන්නේ user ගේ input එකක් ඉල්ල ගන්න කියන එක. ඉල්ලගෙන ඒක දාගන්න කොහාටද number 1 කියලා variable එක. හරි? දැන් මේක මම දැනට අයින් කරන්නම්කෝ. ඕකනේ අපේ program එක. හරි? මම මේ අලුත් code එකක් මෙතන දාන්නේ මොකටද? බැරි වෙලාවත් user මේකට enter කරුවොත් වෙන integer නේ අපිට ඕනේ integer නැතුව MCS වගේ නමක් enter කරුවොත් මොකද වෙන්නේ? හරි? ඔන්න බලන්න. මම enter කරනවා invalid input. Please enter integer only කියලා message එකක් එනවා. කොහොමද මේක අපි හදාගත්තේ? මේ if කියන condition එක. if කියන එකෙන් අපි if කියන එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා මම කිව්වොත් ඔයාලට මේ if කියන එක ඇතුළට මෙන්න මෙතෙන්ට අපි මොනවා හරි value එකක් condition එකක් දුන්නොත් ඒ condition එක true වුණොත් මේ if එක ඇතුලේ තියෙන දේවල් කරනවා. false වුණොත් කරන්න දෙයක් ඕන අපි ඒක දාගන්න පුළුවන් else කියන එක ඇතුලේ. මෙහෙම else කියන එකක් ඇතුලේ දාගන්න පුළුවන් fail වුණොත් වෙන්න ඕන දේවල්. ඒ කියන්නේ මේකට false ආවොත්. right මම මෙතන මේ check කරනවා cin failed කියලා. මේක Python වල තියෙන method Python වල නෙමෙයි C++ වල තියෙන method එකක් fail කියන method එක CIN එක user ගේ input එක failed. ඒ කියන්නේ එයා වැරදි data type එකක් දාලාද එහෙම නැත්නම් input එක හරියට කරලා නැද්ද කියලා අහනවා. ඒක true වුණොත් මේක සත්‍ය වුණොත් මේක true කියලා කිව්වොත් මේක fail තමයි කිව්වොත් ඔන්න if එක ඇතුලේ තියෙන ටික කරනවා. මේ if එක ඇතුලේ තියෙන ටික කරනවා. එහෙම නොවුනොත් මොකද වෙන්න ඕනේ? විශේෂ දෙයක් වෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එක එතනින් එහාට කන්ටිනියු වෙන්න ඕනේ. හින්දා මම else එක මකලා දානවා. else එක ඕනේ නැහැ. එහෙම නොවුනොත් කරන්න දෙයක් නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් එක ගලාගෙන ගිය දෙයක්. හරි? ප්‍රෝග්‍රෑම් එකේ ඉතුරු කෝඩ් ටික මම නිකන් ලියලා තියෙනවා. විශේෂයෙන් මේකෙදී else එකක් ලියන්න අවස්ථා එන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් වලදී මෙතනදී අපිට අවශ්‍ය නැහැ. හරි? මෙන්න මේ විදිහට හදාගන්න. එතකොට දැන් මේකෙදි වෙන්නේ user ගේ input එකක් ඉල්ලනවා. ඒ input එක failed කියලා අහනවා. failed කියලා අහනවා කියලා කියන්නේ මොනවා හරි වැරදි දෙයක් input කරලාද කියලා අහන්නේ. හරි? වැරදි data type එකක් දාලාද වැරදි විදිහට input කරලාද කියලා. එහෙම වැරදි විදිහට input කරලා නම් මේක සත්‍ය වුණොත් මොකද වෙන්නේ? if එක ඇතුලේ තියෙන මේ code එක ක්‍රියාත්මක වෙනවා. මේ code එක ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ cout එකක් එනවා invalid input කියලා. එතකොට ඒක ඇවිල්ලා program එක stop වෙනවා. return 0 කියන්නේ program එක stop වෙනවා. හරි? එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. එතකොට මේ user මොනවත් input කළේ නැත්තම් වැරදි විදිහට හරි විදිහට නම් input කරලා තියෙන්නේ කිසිම ගැටලුවක් නැහැ මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ නැහැ මෙතනින් එහාට program එකේ මේ ටික ක්‍රියාත්මක වෙනවා ඒ නිසායි ඔන්න බලන්න මම මේක run කරනකොට අංකයක් enter කරලා enter කරුවොත් හරි විදිහට ක්‍රියාත්මක වෙනවා ආයෙ මම run කරලා පෙන්නන්නම් ඔන්න දැන් අපි integer නේ ඕනේ මේ user input එක integer එකනේ දාගන්න හදන්නේ num1 කියන integer variable එක ගන්නෙ එහෙම නැතුව මම MCS කියලා වගේ වෙන variable එකක් වෙන value එකක් දැම්මොත් string value එකක් දාලා enter කරුවොත් අපේ error message එක අපිට display වෙනවා. හරි. ඒතර පුතේ මේක හදාගෙන මේක ලියා ගන්න ඕනේ හරියට. කරලා අපි යන් ඊට පස්සේ number දෙකකින් කොහොමද number දෙකක input ගන්නෙ කොහොමද? මේ දෙකම check කරගන්නේ කොහොමද කියලා බලමු ඊළඟට. හරි. හරි. පුතේ දැන් බලමු අපි numbers දෙකක් check කරගන්නේ කොහොමද කියලා. හරි. මම මෙතෙන්ටම ක්‍රමාවක් තියලා ඊතුරු variable එකත් හදා ගන්නවා number 2. දැක්කද? එහෙම නැත්නම් line දෙකක ගහන්නත් පුළුවන්. තේරුණාද? line දෙකක ගහන්නත් පුළුවන් ඈ. මෙහෙම නැත්නම් මට පුළුවන් ආයෙ එකක් ගන්න int number 2. හරි. enter please enter first number. පළවෙනි number එක දාන්න. ඔන්න number 1 එක දානවා. දැක්කද? ඒ number 1 එක දානවා enter කරනවා. ඒකේ fail එකක් වුණොත් මොකද වෙන්නේ? ඒකේ යම්කිසි fail එකක් වුණොත් invalid input කියලා මේකක් දීලා program එක නතර වෙනවා. දැක්කද? ඒක නතර නොවුනොත් මොකද කියන්නේ? enter කළේ මෙන්න මේකයි කියලා මෙතන තියෙනවා. හරි අපි ඒක පස්සට දාමුකෝ තව ටිකක්. එහෙම කියන්න කලින්. ඒක එහෙම නොවුනොත් අපි කියනවා මොන නම්බර් එක දෙන්න කියලාද? Please enter
second number. එහෙනම් number කීයටද දාගන්නේ? variable එක number 2 එකට දාගන්නවා. ඒකත් check කරනවා. මෙතන මොකද්ද වෙනස් වෙන්න ඕනේ ඒතර? වෙනස් වෙන්න දෙයක් නැහැ. ඇයි? variable එක නෙමෙයි check කරන්නේ user ගේ input එකනේ. තේරෙනවද? CIN එක නෙමෙයි. තේරෙනවද? ඒක fail වුණොත් එතෙන්දී error එකක් දෙනවා. ඔය දෙකම fail නැත්තම් හරි අපිට කියන්න පුළුවන් මෙතනදී you enter number num1 and මොකද්ද? මොකද එන්න කරලා තියෙන්නේ? num2 කියලා දෙන්න පුළුවන්. ඔන්න මම දැන් run කරනවා. first number එක enter කරන්න 10, second number enter කරන්න 20. you enter num 10 and 20. මෙතන ඉතින් දැක්කද මේ ලස්සන කැතයි නෙමෙයි. ඉතින් මොකද කරන්නේ? and එකෙන් දෙපැත්තට ස්පේස් තියාගන්නවා. තේරෙනවද? 10 and 20. දැක්කද? වැඩ ඉවරනේ. නම්බර් දෙකක් ඉන්පුට් කරගත්තා. එක නම්බරයක් හරි වැරද්දුවොත් වැරදි විදිහට එන්න පුළුවන්. A invalid. එතනින් එහා දෙක ඉල්ලනවද? නෑ. වැඩේ එතනින් ඉවර කරලා දානවා. ආයෙ රන් කරමු. පළවෙනි නම්බරෙට දෙනවා 10යි කියලා. දෙවෙනි එකට දෙනවා C කියලා. එතනින් නතර කරුවා. දැක්කද? මේ ඒ නතර කරපු හැටි දැක්කද? මේ අර එකම සීන් එක මේ රිපීට් කළේ. එන්ටර් කරන්න කිව්වා පළවෙනි එක. ඒක assign කරගත්තා number 1 එකට. මේ ඉන්පුට් එක හරිද වැරදිද කියලා බලුවා. මෙයා වැරදි එකක් එන්ටර් කරුවොත් මේ number 1 එකට assign වෙනවද? නෑ. මොකද ඒක integer නේ. තේරුණාද? integer එකකට string දාන්න හැදුවොත් මේ CIN එක process එක වැරදි වෙනවා. fail වෙනවා. ඒක fail වුණොත් return කළ program එක stop කරනවා. එහෙම නොවුනා නම් ඔන්න මේක නොවුනා නම් මෙතෙන්ට එනවා. number 1 number 2 ඉල්ලනවා. හරි? එතන fail වුණොත් එතනින් ඉවර කරලා දානවා. ඒකත් නොවුනා නම් මෙතෙන්ට වෙලා ඉවරයි. පැහැදිලි? එන හදාගන්න. හදලා බලන්න ඉක්මනට. ඒදී. විවාහ සහගෙන පුතේ. හරි. දැන් ඔයාලගේ exam එකේදී user ගේ input එක validate කරන්න කිව්වේ නැත්තම් මේ ටික දාන්න ඕමනාවක් නැහැ. තේරුණාද? user ගේ input එක හරිද වැරදිද කියලා validate කරන්න කිව්වේ නැත්තම් මේ ටික දාන්න ඕනේ නැහැ. දැන් බලන්න මේ ටික නොදැම්මොත් program එක බොහොම සරලයි නේද මේ? ඔන්න මම මේක run කරනවා. ඔය වැඩේම වෙනවනේ මෙතන. 10 ධන 10 20. ඒ දේ වෙනවා. අර ඇඩිෂනල් ස්ටෙප්ස් නැහැ මොනවටද? වැරදි දෙයක් එන්න කිව්වොත් වැරදි කියන දේවල් දැන් මේ ප්‍රෝග්‍රෑම් කෝඩ් එක ඇතුලේ නැහැ. එරර් හැන්ඩලින් පාර්ට් එකක් නැහැ. තේරුණාද? හරි. වා ඒ පාර්ට් එක දාන්නේ වාට දෙන සිනාරියෝ එකේ තුල තිබ්බොත් යූසර් එන්ටර් කරන දේවල් නිවැරදිද කියලා චෙක් කරන්න. යූසර් වැරදි දෙයක් එන්ටර් කරුවොත් ඒකට වැරදි කියලා පිළිතුරක් ලබා දෙන්න. රිටර්න් එකක් ලබා දෙන්න කිව්වොත් විතරයි අපි ඒ කොටස දාන්නේ. නැත්නම් ඒක සදා අවුට් වෙන්න යන්න ඕනේ නැහැ. තේරුණාද? හරි. ඔන්න දැන් යූසර් දෙන ඉන්පුට් නම්බර් දෙකක්. මට කැල්කියුලේෂන් එකක් කරන්න මම කියනවා. හරි? මේක පෙන්වන්න නෙමෙයි. හරි? අපි කැල්කියුලේෂන් එකක් කරමු. මේ දෙක අපි එකතු කරලා පෙන්නමු.
total is කියලා. හරි. මම total කියලා variable එකක් හදා ගන්නවා. integer දෙක අනේ දාන්නේ. එකතු කරුවොත් out වෙන්නේ integer ම නේද? හරි. int total equal num1 plus num2 output එකක් දෙමු අපි cout එකක් දෙමු cout total is කියලා මොකක්ද දෙන්න ඕනේ මම total කියන variable එක නේද දෙන්න ඕනේ හරි අපි run කරලා බලමු දැන් කොහොමද කියලා 60 45යි 105යි total is 105 දැක්කද සරලයි නේද program එක හරි බෙදන්න කිව්වොත් කොහොමද වෙන්නේ මෙහෙම බෙදීමේ ලකුණුනේ ඕනේ හරි total එක වෙනස් කරගන්න result කියලා 12 5න් බෙදුවොත් 2යි. ඉතුරු ගානකුත් තියෙනවා. 2 දශම ගානක් දැන් මෙතන ඇවිල්ලා නැහැ මේක ඉන්ටිජර් හින්දා. මේක ඩබල් කරුවොත් හරියද කියලා බලමු අපි. ඒ තුන විතරයි පෙන්වන්නේ. variable එක design වෙන හින්දා අපි බලමු මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් මම කරලා බලන්න ඕනේ මට. ඒ තුනමයි ඉන්නේ හරි. බෙදීමෙන් එන්නේ තුන. රිමේන් එක වෙනම ගන්න වෙනවා. තේරෙනවද? බෙදලා මෙච්චරයි ඉතුරු කියලා. හරි. right. මෙතන ඉස්සෙල්ලා total එක අරන් බලන්න. හරි. total එක අරගන්න පුංචි සරල ප්‍රෝග්‍රෑම් එකක් මෙන්න මේ වගේ එඩිට් කරගන්න. ඔය හදලා තියෙන එක එඩිට් කරලා ගන්න. පළවෙනි හදලා තියෙන එක එඩිට් කරලා ගන්න. හරි. පුතේ ඔන්න බලන්න මම මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් චේන්ජ් කරනවා බෙදීමක් කරන්න පුළුවන් වෙන විදිහට. දැන් බෙදීමේදී අපිට දශම එන්න ඕනනේ. ඒ නිසා නේද එකතු කිරීමක් අඩු කිරීමකදී වගේ නෙමෙයි දශම එනවනේ බෙදීමකදී. ඒ නිසා මම මේ variable එක ඩබල් කළා. මේක integer විදිහට ගත්තොත් මෙහෙම integer විදිහට ගත්තොත් අපේ result එකේ ඩබල් එන්නේ නැහැ. ඒ නිසා මම මේ variable එකත් ඩබල් කරලා num1 num2 ලොකු වෙනසක් නැහැ. number මනේ. ඩබල් කියන්නේ decimal places තියෙන දශම ස්ථාන තියෙන ඒවා. result එකක් total. ඉතින් බෙදීම ලකුණු විතරක් වෙනස් කළා දැක්කද? ලකුණු විතරක් වෙනස් කළා. එතකොට total නෙමෙයි result කියලා ගමු අපි. total කියන්නේ මේ result is මොකද්ද? variable එක ඕනනම් එකක් දාමු result කියලා. variable එකේ නම result කියලා දාන්නම්. result is result. තේරුණාද? result එක තමයි මේ තියෙන්නේ. ඔන්න මම run කරනවා. අපි දෙනවා 20 බෙදන්න 6න් 3.3 දැක්කද? clear? එහෙනම් ඔකත් ඉක්මනට හදාගන්න. හරි? ඉක්මනට හදාගන්න. තව එක ගානක් දෙකක් තියෙනවා මේ පැය භාගය තුත කරගන්න. හරි? හරි. දැන් ඔන්න පුතේ මම මේක ඔන්න දැන් රන් කරලා පෙන්නනවා. දැන් අපි දන්නවා සංඛ්‍යා එකක් ගන්නත් දන්නවා දෙකක් ගන්නත් දන්නවා එක බෙදලා පෙන්නන්නත් දන්නවා ගුණ කරලා පෙන්නන්නත් දන්නවා එකතු කරලා පෙන්නන්නත් දන්නවා අඩු කරන්නත් දන්නවා නේද? හරි. මම ඔන්න දැන් මේ අපි මේක හදලා තියෙන්නේ බෙදන්නනේ. මම ඔන්න එන්ටර් කරනවා පළවෙනි සංඛ්‍යාවට 12 දෙවෙනි සංඛ්‍යාවට 0. මොකද උනේ? error එකක්. error කියන්නේ result එක ආවේ නැහැ. බිංදුවෙන් බෙදන්න බෑනේ සංඛ්‍යාවක්. බිංදුවෙන් බෙදුවම කීයද සංඛ්‍යාව? 10 බිංදුවෙන් බෙදුවම කීයද? ඈ? කියන්න බලන්න 10 බිංදුවෙන් බෙදුවොත් කීයද? කීයද පුතේ? 10 බිංදුවෙන් බෙදුවොත් කීයද? බිංදුවයි කියනවා. එක උත්තරයක් වෙනවා බිංදුවයි කියලා. ඒ සංඛ්‍යාවමයි කියලා මෙහින් එනවා. ඒ කියන්නේ 10මයි කියලා එනවා. තව උත්තර තියෙනවද? අනන්තය කියලා උත්තරයක් තියෙනවා. ඔව්. කීයද? ඇත්තටම කීයද බිංදුවෙන් බෙදුවොත්? බිංදුවෙන් බෙදන්න බෑ කියලා උත්තර දෙනවා. හරි. 10 එකෙන් බෙදුවොත් කීයද කියන මට 10 මට කියන 10 5න් බෙදුවොත් කීයද? 10 එකෙන් බෙදුවොත් කීයද? දැන් බෙදෙන සංඛ්‍යාව වෙන්නේ මොකද වෙන්නේ? අඩු කළා මම. නේද?
බෙදෙන සංඛ්‍යාව අඩු කරනකොට මොකද වෙන්නේ? 10 5න් බෙදුවොත් 2යි, 1න් බෙදුවොත් 10 වුණා. එකකට අඩුනේ බිඳුව. එතකොට 10 බිඳුවෙන් බෙදුවොත් මොකද වෙන්න ඕනේ? කොහාටද ලං වෙන්න ඕනේ? අනන්තයට ලං වෙන්න ඕනේ. පැහැදිලිද? සමහරු මේක අනන්තයයි කියලා කියනවා. සමහරු කියනවා මේක බෙදන්න බෑ කියලා. හරි? කැල් එකෙත් ගිහලා ගහලා බලන්න. මේ කැල්කියුලේටර් එක ගහලා බලන්නකො මේ. 10 බෙදීම බිඳුව. cannot divided by 0 මේ. දැක්කද? cannot divided by 0. බෙදන්න බෑ කියනවා. සමහර කැල් වල error කියලා වැටි. ඉතින් මේ බිඳුව කචල් එකක්. හරි? මේක හැන්ඩල් කරලා දාමු අපි මෙතන. කොහොමද හැන්ඩල් කරන්නේ? if එකක් ගමු. if number 2 වලින් බෙදන්නේ. if number 2 equal කීයද? 0 නම්. number 2 එක 0 නම් මොකද කරන්නේ? අපි cout එකක් දීලා ඉවර කරමු මෙතනින්. cout මොකද දෙන්නේ? cannot divided by 0. error කියලාම දාමු. error cannot divided by 0. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න නම් මොකද කරන්න ඕනේ? return 0. දැන් බලමු අපි කොහොමද කියලා. 10 බිඳුව. error cannot divided by 0. දැක්කද? error එකක් දුන්නා ඔන්න. right. error එකක් print කළා. ඒකත් ඔන්නම් හදාගලා බලන්න හොරත් හදාගෙන බලන්න. if එකක් දාලා error එක handle කරලා ඉච්චරනේ කලේ අපි.
Okay. මේක ඔතන ඉවරයි. අලුත් මේකට යනවා. බලන්න අලුත්ම එකක් විදිහට ලියා ගන්න ඕන ලියා ගන්න. හරි. right. ඔන්න මම මේන් එක විතරක් තියා ගන්නවා. හරි. ඔයාලට කිව්වොත් එහෙම සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා පෙන්වන්න කොහොමද හදන්නේ? ඩබල් නම් නේද? එහෙම නේද? හරි. ඊට පස්සේ ඩබල් නම් ඊට පස්සේ නම්බර් එකව ඩිෆයින් කරගත්තා ඩබල් කියලා. ඊට පස්සේ අය අපි ඊගත්තේ උතේ. අලුත් එන්වයරන්මන්ට් එකනේ. වෙනවා හදපොනේ. මයික් කන්ට්‍රෝල්. ඒක නේද? ස්කිල්. අනික තර්මෝස්ටැට් ඒක හරින් ඒක පොඩි අවුලක් තියෙනවා. ඒව නෙමෙයි අපේ සෙන්සර්ස්. ඒව අපිට අදාළ සෙන්සර්ස් නෙමෙයි දාලා තියෙන්නේ. අද නැද්ද හම්බෙන්නේ? ඒක පොදුනා හොවාගේ චුට්ටක් අඩු වෙනවා මම බැලුවේ නැතුව ඒ අරක අපේ සබ්ජෙක්ට් එක ගැලපෙන සෙන්සර්ස් නෙමෙයි එතන තියෙන එකක්වත්. අදට චුට්ටක් තියෙනවා. ඔව් එහෙම දාන්න පොඩි විතර එන්වයරන්මන්ටල් චේන්ජ් එකක් තියෙනවා. ඒක බලන්නේ. ආගෙන එතෙන් ඕනේ. මැෂින් එක ගත්තනේ. චුට්ටක් ඉන්න මම මේ පේබයි මේ ඉවරනේ. රෙකෝඩින් එකක් යන්නේ. හරි. ඩබල් වලින් වේරියබල් එකක් හදාගත්තා නම් කියලා. හරි. අපි ඊළඟට අපි ගමු මොකද්ද user input එකක් කියලා ගමු නේ cout එකක් දෙමු cout please enter the number ඊට පස්සේ මේක අපි assign කරගමු කොහටද number එකට හරි මම දැනට cout කරලා බලනවා program එක එක දිගට ලියන්න බෑ මටත් ලියන්න බෑ හරි පොඩ්ඩක් චෙක් කරගන්න අපි මේ දක්වා කරපු වැඩේ හරියද කියලා මම cout එකක් ගන්නවා මොකේද නම් එකේ තේරෙනවද එකපාරම ලියන්න යන්නේ මේ දක්වා ලියපු ටික හරියද කියලා චෙක් කරනවා නම් එක එන්ටර් කරනවා මෙතන වැරද්දක් තියෙනවා මේ ඒක අපි හදා ගන්නවා මේ මෙතන පොඩි ස්පේස් එකක් එපා නැත්තම් කැතයි මේ ඔන්න 20 මම එන්ටර් කරනවා 20 print වෙනවා මේ දක්වා ලියපු ටික හරි දැක්කද දැන් මම චෙක් කරන්න යන්නේ මේක ඔත්තේද ඉරට්ටේද කියලා මේක මම ඔප්ෂනලි දාගත්තේ චෙක් කරගන්නනේ හරි අපි චෙක් කරනවා මෙතනදී if මෙන්න චෙක් කරන විදිය නම් ඔත්තේ සංඛ්‍යාවක් හොයාගන්නේ කොහොමද දෙකෙන් බෙදලා ඉතුරු එකයි නම් ඔත්තේ if නම් modules 2 equals 0 දෙකෙන් බෙදලා ඉතුරුනේ මේ අහන්නේ නේද අපි දන්නවනේ මේක මොඩියුල්ස් නේද මොඩියුල්ස් කියන්නේ රිමේන්ඩ් එකනේ ගන්නෙ නම් එක දෙකෙන් බෙදපුවම ඉතුරුනේ මේකෙන් දෙන්නේ ඉතුරු ගාන සමානද බිඳුවට ඉතුරු ගාන සමානයි නම් බිඳුවට cout එකක් ගහනවා අපි මොකද cout එක number is මොකද්ද even number තේරෙනවද එය හරි else එකේ ලියනවා
නම්බර් වලක දෙකයිනේ තියෙන්නේ. ඔඩ් නැත්නම් මොකද්ද? ඉවන් නැත්නම් මොකද්ද වෙන්න ඕනේ? මේක මොකද්ද? කියන්නකෝ. ඔඩ් නම්බර් එකක් වෙන්න ඕනේ. තේරෙනවද? මේ සී අවුට් එක වැඩක් නෑ අපිට. මොකක්ද වැරද්ද? මේකට වරහලක් දාන්න වෙයි. මේ දෙක කරලා ඉන්න එපා අරක චෙක් කරන්න. දෙන්න. ඩබල් ඇන් ඉන්ට් බයිනරි ඔපරේටර් කරන්න බැරිලු. ඩබල් ඇන් ඉන්ට්. හරි. ඩබල් බයිනරි ඔපරේටර් එකක් යූස් කරන්න බෑ. හා හරි රයිට් රයිට්. මේක මොකද කරන්න ඕනේ? ඔඩ් ඊවන් කියන්න බෑනේ මේකට. ඇත්තනේ. දශම සංඛ්‍යාවට ඔඩ් ඊවන් කියන්න බෑනේ. හරි. එහෙනම් මම මේක ඉන්ටිජර් කරගත්තා. හරි. මේ වගේ සෙමිකෝලන් එන්න ඕනේ. තේරුණාද? හරි. ඔන්න එන්ටර් කරන්න ඕන නම්බර එක 13. 12. ඔව් 12 එන්ටර්. number is even. අපි දාලා බලමු 15. number is odd number. තේරුණාද? පුංචි සරල ප්‍රෝග්‍රෑම් එකක් මේ විභාගෙ දෙනවා. ඊළඟ.
හරිද? අවසාන ප්‍රෝග්‍රෑම් එක. හරි. අවසාන ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේම දෙයක්. මාක්ස් එන්ටර් කරපුවාම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හැදෙන්න. හරි. මම මේක වෙනස් කරලා ගන්නවා. හරි. නම්බර් වෙනුවට මම මාක්ස් කියන්නම්කෝ. හරි. නම්බර් වෙනුවට මාක්ස්. Please enter මාක්ස් කීපයක් අපි ගමු. mark 1. subject කීපයක් ගමුකෝ. නැත්නම් අපි මෙහෙම ගමු. maths. maths වල. හරි මාක්ස් තමයි. හරි. variable කීපයක් හදනවා. maths, English, science, සිංහල. ඔන්න මම එක දිගටම හැදුවා variable ටිකක් දැක්කද? මේ error එකක් තියනවද? ඔව් error එකක් තියෙනවා. මේ නම් පාවිච්චි කරන්න මේක අයින් කළා දාමු. හරි. පැහැදිලිද? හරි. කීපයක් හැදුවා එකවර. Please enter maths mark කියලා දෙන්න ඕන. හරිද? මේක ලියා ගන්න වෙලාව දෙන්නේ මම මේක ඔයාලා රෙකෝඩින් එකකින් බලන්න. හරි. Please enter maths mark. ඒක එතකොට කොහාටද assign කරගන්නේ මම? maths mark ටික කොහාටද assign කරගන්නේ? maths වලට. ඔහොම කීයක් ලිව්වද? 1යි 2යි 3යි 4ක් නේ. මෙතන වෙනස් කරන්න ඕනේ මොකද්ද? ඉංග්‍රීසි වලට. මොන මාක්ස්ද එතකොට? ඉංග්‍රීසි මාක්. ඊළඟට සයන්ස්. සයන්ස් වලට. සයන්ස් මාක්. සිංහල. සිංහල මාක් කොහටද සෙන්ඩ් කර ගන්න ඕනේ? සිංහල මාක් සෙන්ඩ් කරුවොත් ඒක කොහටද සෙන්ඩ් කරන්න ඕනේ? සිංහල වලට. දැන් ඔන්න මම මේක රන් කරනවා. Please send a maths mark 10යි. 20යි.
maths english 30යි 50යි වැඩ ඉවරයි. සබ්ජෙක්ට් කීයක ගත්තද මම 4ක ගත්තා. මට මේක ටෝටල් පෙන්වන්න ඕනේ. ටෝටල් එක පෙන්වන්නේ කොහොමද? අපි ඩබල් එකක් හදාගමු. ඩබල් මේවා ඩබල් නේද? නෑ මේකත් ඩබල් කරගමු අපි. මේ ඔක්කොම ඩබල් කරගමු. තේරුණාද? ඇයි ඒ? දශම සංඛ්‍යාන්ට කරන්න ඉඩ තියෙනවනේ. හරි? ඩබල්. ඩබල් ටෝටල්. ටෝටල් කියලා වේරියබල් එකක් ගත්තා. මේ ටික ඔක්කොම එකතු කරනවා මම. කොහොමද එකතු කරන්නේ? maths plus English plus science plus සිංහල. ඔන්න total marks. හරි? මේක C out එකක් ගමු අපි. C out total marks කියලා C out එකක් දෙමු අපි. මොකද මම මෙතන දෙන්න ඕනේ variable එක. total නේද දෙන්න ඕනේ. මේ ඔන්න subject කීපයක total එක output කරගන්න අපි program එක ලිව්වේ. මොකක් හරි ලියපු එක වැරද්දක් මෙන්න මෙතන T අකුර ගන්න. හරි. total ඔන්න මම enter කරනවා 45යි 55යි 85යි 25යි total marks 210යි. ඔය වගේම අපිට පුළුවන් average එක හදන්න පුළුවන් නේද? double average equal කොහොමද අපි ගන්නෙ? total divided by 4 නේද? එහෙම නේද? එහෙනම් මේකේ C out එක හරිය සරලයිනේ. total නෙමෙයි මොකද්ද? average. average mark කීයද එතකොට? C out එක කොහාට දෙන්න ඕනේ? මම out කරන්න ඕනේ. average එක. ඔන්න මම ආයෙ run කරලා පෙන්නන්නම්. හතලිස් පහ 62 හරි ගමන්නේ 5 85 average marks කීයද 34.2යි 5යි මේක එක ගොඩේ ආවා. ඉතින් අපි එක ගොඩේ ආපු එක නවත්ත ගන්න පුළුවන් මෙතනින් මොනවා කරුවොත්ද? මේකට තාම මම එකතු කරුවොත් /n එකක්. මේක ඉවරලත් අපි මේකට එකතු කරමු මොකද්ද? /n එකක්. එතකොට ලස්සනට එවි. දැන් මම මේකේ grade එක දෙන්න යනවා. ඔන්න ගමන්නේ දැන් මෙතන තමයි වැඩක් තියෙන්නේ. හරි මේ ටික නිකන් සාමාන්‍ය දැන් දන්න ටික නිකන් එහාට මෙහාට හැන්ඩල් කරපු එකනේ if එකක් දාලා average වලට චෙක් කරමු අපි. හරි if average marks greater than 75 මොකද වෙන්න ඕනේ? C out එකක් දෙමු අපි. C out A. මොකක්ද දෙන්නේ? A. රන් කරලා බලමු අපි. C out sorry. අපි දාමු right මෙතන පොඩි අවුලක් ගිහිල්ලානේ. escape character එක දාව පැත්ත වැරදීනේ. total marks හරි එකක් මට වැදුන්නේ නැති හින්දා average ගන්න බරුව ගියා. A දැක්කද grade එකේ ඇයි ආවේ average mark එක 90 මේ 75ට වැඩි හින්දා. තේරුණාද? right. මේකදී අපි else එකක් දාලා else එකක් නෙමෙයි else if එකක් දානවා. else if එකේදී මට පුළුවන් ආයෙ check කරන්න. ඒ කියන්නේ ඒක එහෙම නෙමෙයි නං 75ට වැඩි නැත්නම් මම check කරනවා 65ට වැඩිද කියලා. 65ට වැඩි නම් අපිට මොකද්ද දෙන්න පුළුවන් grade එක කියන්න මට? ඈ අපිට දෙන්න පුළුවන් මොකද්ද? B දෙන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් 65ටත් වැඩි නැත්නම් මොකද කරන්නේ බලන්න. අපි check කරමු කීයටද? 50ට වැඩිද කියලා. 50ට වැඩි නම් මොකද දෙන්නේ? C එකක් දෙනවා. එහෙමත් නැත්නම් check කරමු අපි කීයටද? 40ට වැඩිද කියලා. 40ට වැඩි නම් මොකද දෙන්නේ? S එකක් දෙනවා. ආයෙ check කරන්න බෑ. else එකක් ගහලා 40ක්වත් ගන්න බැරි නම් මොකද දෙන්නේ? F එකක් දෙන්න. තේරුණාද? පැහැදිලි? right. තේරුණාද මේ සිද්ධිය?
අපි දැන් බලමු සංඛ්‍යා ටිකක් දාලා මේකට. F 156 F දැක්කද? ආය රන් කරලා බලමු. 78යි 65යි 45යි 89යි B ඇවරේජ් එක කීයද? 69යි B. පැහැදිලි? right. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න આવොත් හදන්න පුළුවන් නේද? මේ ඔන්න මං රෙකෝඩින් එක මේ වෙලාවේ තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක උඩ ඉඳන් යටට හිමීට ස්ක්‍රෝල් ඩවුන් කරන්න. වීඩියෝ එකේ අන්තිම හරිය බලන්න. අන්තිම හරියේ මේක එතකොට ඔයාලට ගෙදර ගිහිල්ලා ඕනනම් කරලා බලන්න පුළුවන් මේ. නැත්නම් ලියා ගන්න පුළුවන්. ලියා ගන්න ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන් වේගයට මම මේ ගෙනියන්නේ. හරි. ඔන්න ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේ දක්වා තිබ්බා. වීඩියෝ එක රන් කරලා බලලා ලියා ගන්න. හරි. හරි නේද? right. ඔය ටික තමයි ඉතින් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. practice paper 3ක් එනවා. MCQ වෙනවා. හරිද? ඊට පස්සේ written paper එකක් එනවා. පොඩි ප්‍රශ්න තියෙන්නේ බය වෙන්න එපා. practical paper එකක් එනවා. practical paper එකේ HTML එක හෝ C++ එක තෝරගන්න පුළුවන්. HTML එක කියද්දි HTML CSS දෙකම තියෙනවා. දෙකම දාලා වෙබ් එකක් හදන්න එනවා. එහෙම නැත්නම් මම මේ කෙරුවා වගේ මේ කරපු එක කියන්නකො මේකට ආසන්න එකක්. දැන් මේකේ මම සබ්ජෙක්ට් 4යි ගාලා සමහරවිට 5ක් තියෙයි. තේරෙනවද? මේ වගේ සෙක්ෂන් එකක් එනවා C++ වලින් හදන්න. තේරෙනවද? වන් මේ ඔන්ලයින් එඩිට් එකකින් හදන්න පුළුවන්. දැන් මම තීරණය කර ගන්නවා C++ හදනවද? HTML CSS හදන දෙකෙන් එකයි. දෙකම නෙමෙයි දෙකෙන් එකයි. තේරෙනවද? එක්කෝ HTML එක්කෝ C++. දෙක එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. මම දන්නවා ඔයාලා තෝරන්නේ HTML කියන්නේ. මම උගන්වන්න ඕනේ මම මේක කියන්නේ. පැහැදිලිද? හැබැයි CSS හොඳට පුළුවන් වෙන්න ඕනේ. කරලා CSS වලින් හොඳට වෙබ් එකක් හදලා දෙන්න ඕනේ. හරි? හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු 8යි 30 එක්සෑම් එක. ලබන සතියේ මේ වගේම 8:30 එක්සෑම් එක ඈ. 8යි 8:30 9:30 10:30 වෙද්දි ඉවර වෙයි. කොහොමද? ඔයාලා ප්‍රැක්ටිකල් එකට පැයක් විතර ගන්න ඕනේ කොහමද? හරි? පැයයි අරකට පැයයි පැය දෙකක් ඇති කොහමද? හරි? එහෙම තමයි පේපර් තියෙන්නේ. පැය දෙකමාරක් තුනක් විතර තියෙන ලෑස්තිලා මොකද 8:30 කොහොමද මට 8:30 පටන් ගන්න බෑ ලෑස්තිලා හැදිලා ඉතින් 9 වෙනවා. හරි? පේපර් ටික දීලා හදලා පැය 3ක ලෙන්ත් එක රෙන්න 8:30 නම් පැය 3ක ලෙන්ත් එකයි කියන්නේ 9:30 11:30